වෙල්කම් එවරිවන්. ඔයාලා මේක තුලා ඉන්නේ සඳරැස් ටෙක් ඇකඩමි YouTube channel එකෙන් ගෙන තවත් වීඩියෝ එකක් එක්ක. ඉතින් guys අද වීඩියෝ එකෙන් ගෙල්ලා තියෙන්නේ ඔයගොල්ලන්ට දවසට ඩොලර්ස් 5ක් 10ක් අතර ප්‍රමාණයක් හොයාගන්න පුළුවන් හොඳ සයිට් එකක්. ඉතින් guys මතක් කරනවා වීඩියෝ එක like එකක් දාන්න. like එකක් දාලා channel එක subscribe කරලා bell button එක all දාගත්තොත් මම දාන මෙන්න මේ වගේ අලුත්ම වීඩියෝස් notification එකකින්ම ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් guys මේ වැඩේදී අමාරු දෙයක් කිසිම දෙයක් කරන්න නෑ. පොඩිම පොඩි ප්‍රශ්නවලට උත්තර දීලා තමයි අපිට මුදල් හොයන්න තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නත් ලොකු ප්‍රශ්න නෙමෙයි, සාමාන්‍ය පොඩි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් guys වීඩියෝ skip කරන්න එපා. වීඩියෝ එකේ සම්පූර්ණයෙන්ම තියෙනවා ඔයගොල්ලන්ට මේ සයිට් එක මොකද්ද, මේකේ account එකක් හදාගන්නේ කොහොමද, ඒ වගේම මේකේ ඩොලර්ස් හොයන්නේ කොහොමද සහ මේකේ withdrawal එකක් ගන්න කොහොමද කියන ඔක්කොම වීඩියෝ එකේ තියෙනවා. ඉතින් ඒ හින්දා වීඩියෝ එක skip කරන්න නැතුව බලන්න. හරි guys එහෙනම් ඉතින් අපි වීඩියෝ එකට ගිහලා බලමු මොකද්ද මේ සයිට් එක කොහොමද මේකේ වැඩ ටික කරගන්නේ කියලා. හරි guys ඉතින් මේ සයිට් එකේ නම තමයි Fortunable. ඔයාට පුළුවන් මේක Google එකේ search කරලා හරි එහෙම නැත්නම් මම description එකේ දාලා තියෙන link එකෙන් හරි කෙලින්ම මෙන්න මේ සයිට් එකට එන්න. සයිට් එකට ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ මේ ඔයගොල්ලන්ගේ කම්පැනි එකේ විස්තර තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි මේකේ ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක account එක හදාගන්න ඔයගොල්ලන්ට මෙතන start earning හරි එහෙම නැත්නම් මෙන්න මේ sign up කියන එක හරි ගියට පස්සේ ඔයගොල්ලන්ට මුලින්ම මෙතන email එකක් දෙන්න එනවා. එතනදී ඔයගොල්ලෝගේ ඊමේල් එකක් දෙන්න වැඩ කරන එකක්. ඊට පස්සේ රට එතන සිලෙක්ට් වෙනවා ඉබේම ඔටෝ. සිලෙක්ට් වුනේ නැත්නම් සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන පාස්වර්ඩ් එකක් හදන්න වෙනවා. පළවෙනිම පාස්වර්ඩ් එක දීලා ඊට පස්සේ ඒ පාස්වර්ඩ් එකම දීලා ඒක කන්ෆර්ම් වුණාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් පහළ මෙන්න මෙතන මේ රතු පාටට තියෙන get access කියන එක දෙන්න. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙතන වැඩ කරන ඊමේල් එකක් දෙන්න. හරි. ඊට පස්සේ එතනින් ඉස්සරහට ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනනොත් ඔයගොල්ලෝ ඉස්සරහට යන්න. ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට congratulation කියලා message එකක් එක්ක තව තැනකට අරන් යනවා. ඉතින් මෙතනින් ඔයගොල්ලෝ තව ටිකක් පහළට එන්න ඕන මේකේ. ආවට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන verify your email කියලා තියෙනවා. මෙන්න මේක උඩ ක්ලික් කරගන්න. හරි. මේක උඩ ක්ලික් කරගෙන ඔයා යන්න ඕන වගේ ඊමේල් ඇප් එකට. ඉතින් ඔයා අතන්ට දීපු ඊමේල් එකට දැන් ඊමේල් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒක ඕපන් කරගන්න. ඒක ඕපන් කරගත්තට පස්සේ ඒකේ මෙන්න මේ විදිහට verify your email කියලා තියෙනවා. මේක මේ විදිහට ක්ලික් කරගන්න. එතකොට මේක ආයි ඔයාව Fortunable site එකට අරන් ගිහිල්ලා මේක load වෙලා මෙතනින් success කියලා එනවා. හරි guys ඉතින් ඊට පස්සේ අපි ආයිත් මෙතන සයිට් එකේ පහළට එන්න ඕන. මේ මුකුත් මෙතන ක්ලික් කරන්න නැතුව පහළට එන්න. ආවට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙතන go to dashboard කියලා තියෙනවා. මේක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට account එකට log වෙන්න පුළුවන්. අපි දීපු email එකයි password එකයි දීලා. ඉතින් මම දීපු email එකයි password එකයි දීලා log වෙනවා. හරි. ඒ ආවට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන ඔයගොල්ලන්ගේ details ටිකක් fill කරන්න එනවා. first name එක, ඒ වගේම ගැහණුද පිරිමිද, ඊට පස්සේ birthday එක වගේ පොඩි දේවල් ටිකක් දෙන්න එනවා. ඔයගොල්ලෝ මෙතන මේ ටික හරියටම fill කරගන්න. ඉතින් මේ විදිහට මම මගේ නම දෙනවා මෙතනට ඉස්සෙල්ලාම. ඊට පස්සේ මෙතන mail කෙනෙක් select කරනවා. රට අපි අතන දීප එක select වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට birthday එක දෙන්න පුළුවන් මෙතනට. හරි. birthday එකක් දුන්නාට පස්සේ ඔයගොල්ලෝ save කරාට පස්සේ පහලින් මේක save වුණා කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන වම් අත පැත්තේ පහළම තියෙන my profile කියනට යන්න ඕන. ගිහිල්ලා එතනත් මෙන්න මේ විදිහට තව විස්තර ටිකක් අප්ඩේට් කරන්න යනවා. මෙතන ඒ ටිකත් ඔයගොල්ලෝ last name එක, ඊට පස්සේ ඔයගොල්ලෝගේ city එක, address එක, postal code එක, ඒ වගේ දේවල් ටිකක් අහන phone number එක. ඉතින් ඒ ටිකක් දීලා ඔයා මෙතනින් මෙන්න මේක PayPal කියන එක තියාගෙන මෙතන ඒකත් save කරගන්න ඕන. ඒක සේව් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට අපේ earning කරන වැඩේට යන්න පුළුවන්. හරි. earning කරන වැඩේට ඔයගොල්ලන්ට මෙන්න මේ dashboard කියන එකට යන්න පුළුවන්. dashboard කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙතන surveys බලා ගන්න පුළුවන්. ඉතින් dashboard කියන එකට හරි එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මෙතන දෙවෙනියට තියෙන surveys කියන එකට හරි ගිහිල්ලා මෙන්න මේ ටික ගන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයගොල්ලෝ මේ survey එකක් complete කරන්න ඕන time එකක් ඔයගොල්ලන්ට යටින් පේනවා වැටලා තියෙනවා ඩොලර්ස් ගානක් එක්ක. ඉතින් මම දැන් එකක් කරලා පෙන්නන්න මෙන්න මේ විදිහට
your surveys ready කියලා පෙන්නනවා. ඊට පස්සේ මෙතන start survey කියන එක දෙන්න. දුන්නාට පස්සේ ඔයගොල්ලෝගෙන් පොඩි ප්‍රශ්න ටිකක් අහනවා. ඉතින් ඔයගොල්ලෝ මේ සර්වේ එකේ යටින් තිබ්බ ටයිම් එක. ඉතින් මේකේ තිබ්බ විනාඩි 4ක්. ඔයගොල්ලෝ මේ විනාඩි 4ම අරගෙන මේක ප්‍රශ්න ටික කරන්න. මම දැන් මෙතන මේක ස්පීඩ් යවනවා. මොකද නැත්තම් වෙලා යන හින්දා. ඉතින් එහෙම කරේ නැත්තම් ඔයගොල්ලන්ට මේක විත්ඩ්‍රෝල් එකක් ගන්නකොට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයගොල්ලෝ ටයිම් එක අරගෙන ඒක කරන්න. හරි ඉතින් මම මේ විදිහට මේ ප්‍රශ්න ටිකට මෙතනින් උත්තර දීගෙන යනවා. ඉතින් ඔයගොල්ලන්ට මේක කියවලා බලලා ගහන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් කැමති නම් ඔයගොල්ලන්ට හිතන ඒවා දාලා ගහන්නත් පුළුවන්. ඉතින් ඒ වුණාට කියවලා ළඟින් හරි යන එකකින් ගහලා දාන්න කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් මහ ලොකු ප්‍රශ්න නෙමෙයි. ඔයාගෙන විස්තරේ වගේ දේවල් තමයි අහන්නේ. හරි. සර්වේ කියුණාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට සර්වේ කම්ප්ලීටඩ් කියලා වැටෙනවා. ඊට පස්සේ මෙතන find new surveys දුන්නම ඔයගොල්ලෝම ආයි සයිට් එකේ හෝම් පේජ් එකට එහෙම නැත්නම් ඩෑෂ්බෝඩ් එකට අරගෙන යනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් උඩින් අපේ wallet එක තියෙන තැනට මෙන්න මෙතන අපේ සර්වේ එකේ බැලන්ස් එක ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මේකේ ඩොලර්ස් අඩුම 15ක් වුණාම අපිට withdrawal එක PayPal එකට දාගන්න පුළුවන්. ඉතින් guys ඔන්න ඔය විදිහට මේකේ දවසට ඩොලර්ස් ඔයගොල්ලන්ට මෙතන එකතු කරලා බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඩොලර්ස් 10ක් 10ක් අතර ගාණක් දවසට හොයන්න පුළුවන්. මෙතන ට්‍රාන්සැක්ෂන් වලට ආවම ඔයගොල්ලන්ට අපේ සර්වේ එකෙන් දීපු ඩොලර්ස් ටික බලා ගන්නත් පුළුවන්. ඉතින් guys ඔන්න ඔය පොඩි වැඩේ තමයි කරන්න තියෙන්නේ. දවසට ඔයගොල්ලෝ Facebook එකේ YouTube එකේ ඉන්නවා ගොඩක්. ඒ ටයිම් වලින් චුට්ටක් අඩු කරලා පුළුවන් ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ සයිට් එකක් try කරලා බලන්න. ඉතින් හරි guys මේක තමයි සයිට් එක. ඔයගොල්ලන්ට link එක තියෙනවා description එකේ. හරි guys ඉතින් එහෙනම් වීඩියෝ එක like එකක් දාන්න කියලා මතක් කරනවා. ආයෙත් channel එක subscribe කරලා bell button එක ඕල් දාගත්තොත් මේ වගේ මම දාන videos notification එකකින් ඔයාලා ළඟටම එන්න ගන්න පුළුවන්. හරි guys ඉතින් එහෙනම් වීඩියෝ එක ඔයාගේ මේ වගේම e-money හොයන යාළුවොත් බලන්න share කරන්න කියලා මතක් කරනවා. හරි guys ඉතින් එහෙනම් අතට වීඩියෝ ඉවර කරන්න තමයි හදන්නේ. ඊළඟ වීඩියෝ කරන් යනකම් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න.